බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මේ සත්‍යයන්ගේ සංසාර දුකින් අත මුදවන්නා වූ මාර්ගය පැහැදිලි කරන්න. එතකොට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මොකක්ද මේ දුක කියලා නුවණින් අවබෝධ කරගන්න. මොකක්ද මේ දුක සකස් වීම කියලා කියන්නේ නුවණින් අවබෝධ කරගන්න. දුක නැති වී යාම කියලා කියන්නේ කොහොමද කියලා නුවණින් අවබෝධ කරගන්න. දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපත්තිය තුළ පිහිටා කටයුතු කරන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න කියලා බුදුවරේ ලෝකයට අනාවරණය කරලා දෙනවා. ඒක කල්යාණ ඕනම තිරිසන් සතෙක් වුණත් දන්නවා මේ කිදී මේ දුක කියන එක. මේ කයට යම්කිසි පහර කෑමක් සිද්ධ වෙනකොට, පහර දීමක් සිද්ධ වෙනකොට, නොඑක් ආකාරයේ හිදීම් වේදනා ඇති වෙනකොට ඒක දන්නේ නැති තිරිසන් සතෙක්වත් නැහැ. එහෙනම් එහෙම දුකක් ගැන නෙමෙයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කායික දුකක් දැනෙන්නේ මනසට, මානසික දුකක් දැනෙන්නේ මනසට. එහෙනම් මෙන්න මේ මනසේ හටගන්නා වූ දුකේ ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි බුදුවරේ ලෝකයට අනාවරණය කරන්නේ. එහෙනම් මේ මනස සකස් වෙන සෑම මොහොතක් තුළදීම අපි මේ මනසත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා. මේ මනසත් එක්ක බැඳීමක් ඇති වෙනකොට එතන අපිට හැම මොහොතකම මේ සංසාර බන්ධනයක් සකස් වෙනවා. නැත්නම් මේ මනසත් එක්ක එකතු වෙන හැම මොහොතකම මේ ඇස කන නාසය දිවකය මනස කියන ස්වභාවය අපිට දැනෙනවා. එහෙනම් ඒ දැනීම් හයම අපිට ඇත්තක් කියලා තමයි හැම විදිහටම හිතෙන්නේ. හැබැයි ඇත්තක් කියලා හිතුවට කල්යාණ මිත්‍රයනි අපි හැම කෙනෙක්ම නුවණින් විමර්ශනය කරන්න ඕනේ. එහෙනම් මේ යම් කිසි දවසක අපි දකිනවා නම් මේ ඇස කන නාසය දිවකය මනස කියන ටික අක්‍රිය වෙලා තියෙනවා නම් යම් කිසි කෙනෙකුගේ එහෙනම් එන්න ඒ ස්වභාවයටපත් වෙන්නේ ඇයි? එහෙනම් අන්න ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා හොයන්නේ මේ උපත කියන්නේ කොහොමද? ජරාවටපත් වීම කියලා කියන්නේ මොකක්ද? මරණයටපත් වීම කියලා කියන්නේ මොකක්ද කියන මේ කරුණු ගැන මනා අවබෝධයකින් ප්‍රඥාවෙන් නුවණින් යුක්තව අධ්‍යයනය කරලා මේ ලෝකය හා සත්‍යය පිළිබඳ සැඟවුණු රහස එළියට ගන්නවා. එලි කර ගන්නවා. අවබෝධයටපත් වෙනවා. අන්න ඒ සඳහා බුදු පියාණන් වහන්සේ අපිට උපදේශයක් දෙනවා මෙන්න මේ විදිහට තමා ගැන සෙවීමද හොඳ අනුන් ගැන සෙවීමද හොඳ කියලා. එහෙමනම් කල්යාණ මිත්‍රයනි මම ඔබනොත් අහනවා තමන් ගැන සෙවීමද හොඳ අනුන් ගැන සෙවීමද හොඳ කියලා. එහෙමනම් අපි හැම කෙනෙක්ම හොයන්න ඕනේ තමා කවුද කියන එක. අන්න එතකොට පුළුවන් අපිට මේ පැහැදිලි කරලා දීලා තියෙන ආකාරයට මේ කර්මය කර්මඵලය කියලා දහමක් අපිට උගන්වලා තියෙනවා. එහෙනම් ඉන්නේ ඒ කර්මය කර්මඵලය කියන එකත් ෂෙයා කරලා භාග්‍යවන්තයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක තමයි බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. සම්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා ගාථා පාඨයෙන් පැහැදිලි කරන්නේ සියලුම දුක් නිස්සරණය කරලා මේ නිවන නිබාණය අවබෝධ කරගන්න ආකාරය තමයි බුදුරේ ලෝකෙට පහළ වෙලා පැහැදිලි කරන්නේ. හොඳින් අවබෝධ කරගන්න ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයනි අපේ මහා මායා විසවගේ මව් කුසෙන් බුදුරෙක් ඉපදුනේ නෑ. එතනදි පහළ වුණේ බෝසත් කෙනෙක්. එහෙනම් එතනදි පහළ වුණේ මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයා විසින් තමයි මේ ධර්මය අවබෝධ කරන්නේ. එහෙනම් ඇස කන නාසය දිවකය මනස පිළිබඳ මනා ගවේෂණයකින් යුක්ත ඒ ස්වභාවයට සිද්ධ වෙන්නා වූ ගැඹුරු සංසිද්ධිය ලෝකය කියන්නේ කොමක්ද කියන සංසිද්ධිය අවබෝධ කරන්නේ එන්නේ ශ්‍රේෂ්ඨ මනුස්සය. අන්න ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයා පැහැදිලි කරන්නේ මේ භවයේ සකස් වෙන ආකාරය. එහෙනම් බුදු පියාණන් වහන්සේ නමක් පැහැදිලි කරන්නෙම මේ ජාති දුක, ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන මේ සියල්ලක්ම සකස් වෙන්නේ ඇයි? එහෙනම් හේතුවක් නින්ද තමයි මේ ටික සකස් වෙන්නේ. හේතුවක් නැත්තම් එතන දුක් ඉවර කරන්න පුළුවන්. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න.
එහෙනම් මේ දුක කියලා කියන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිවකය මනස සකස් වීමම දුක. ඇයි දුක කියලා කියන්නේ? මේ ටික හැම මොහොතක් පාසාම ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. අන්න ඒක නිසා තමයි මේ ටික දුකක් කියලා කිව්වේ. එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේ හොයන්නේ මොකක්ද? එහෙනම් කොහොමද ලෙඩ නොවි ඉන්නේ? මහලු නොවි ඉන්නේ? මරණයටපත් නොවි ඉන්නේ? එහෙනම් අජර අමර ස්වභාවයටපත් වෙන්නේ කොහොමද කියලා තමයි බුදු කෙනෙක් විමර්ශනය කරන්නේ. මේ යම් කිසි කෙනෙක් මව කුසේ ඉපදුණු දවසේ ඉඳන් සම්මත මරණය දක්වා කාලය තුළදී අපි කොමක්ද මේ කරමින් යන්නේ? එහෙනම් අපි කොමකටද මේ විදිහට මේ භවය තුල සැරිසරන්නේ? මෙන්න මේ සිත අවබෝධ කර ගැනීම තමයි බුදුරෙක් පැහැදිලි කරන්නේ. අන්න ඒක බුදු පියාණන් වහන්සේ යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් දුක පිළිබඳ ඥානය පහළ වෙන කෙනෙක් කියලා අත්දකින්න කියනවා. ප්‍රඥාවෙන් නුවණින් විමර්ශනය කරනකොට මේ දුක පිළිබඳ ඥානය පහළ වෙනවා. එහෙනම් මේක අපි තමා තුළින් දකින්න ඕනේ. ඊළඟට බුදුවරයෙක් පැහැදිලි කරනවා දුක සමුදය වීම මේක වචන වලින් ගන්න එපා. කල්යාණ මිත්‍රයනි සමුදයක් කියලා කියන්නේ මේ සකස් වන්නා වූ ආකාරය. මෙන්න මේ දුක සකස් වෙන්නේ කොහොමද? එන්න මේ දුක සකස් වෙන ආකාරය අවබෝධ කරගන්න කියලා පැහැදිලි කරනවා. කොහොමද දුක සකස් වෙන්නේ? මේ හේතු ඵලයක් නිසා සකස් වෙනා වූ ධර්මතාවයෙන් මේ සිතෙන් එකිනෙකට ආශාවෙන් බැඳි යනකොට තමයි මේ දුක සකස් වෙන්නේ. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ ගයාවේ ඇසට බෝධි මූලයේ තුලදී ලැබපු අත්දැකීම මනස පිළිපද ලැබුව අත්දැකීම. එතනදී උන්වහන්සේ සියලුම මේ පෙර ඉගෙන ගත්තා වූ දැනුම අතහැරියා කියලා පැහැදිලි කරනවා. එතකොට අන්න එහෙනම් ඒ පෙර දැනුම අතහැරපුවාම තමයි අලුතෙන් හිතන්න පුළුවන් වෙන්නේ. අලුතෙන් හිත ගවේෂණය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ පටිච්ච සමුප්පාදයේ මුල්ම තැන අපිට පැහැදිලි කරන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. මොකක් ගැනද? මේ දුක ගැන ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම. දුකේ සකස් වීම පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. දුකේ නිරෝධය පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොදැනීම. දුක නිරුද්ධ වෙලා සදහට දුකින් නිදහස් වීම පිණිස ප්‍රතිපත්තිය තුළ පිහිටා කටයුතු කරගන්න ආකාරයේ නොදන්නාකම තමයි අපිට මේ අවිද්‍යාව කියලා පැහැදිලි කරන්නේ. ඇයි අපි හැම වෙලාවකම හිතන්නේ යම් කිසි සංස්කාර ධර්මයක් එක්ක ඇත කියන අන්තයට වැටෙනවා. එහෙමත් නැත්නම් නැත කියන අන්තයට වැටෙනවා. අන්න එතකොට අපි මේ අන්ත දෙක තුල දෙපැත්තට වැනෙමින් ඔහේ නිකම් ජීවත් වෙනවා. බුදුරජාණන් පැහැදිලි කරන්නේම කල්යාණ මිත්‍රයනි මේ අවිද්‍යාව නිසා සංඛාර පිළිබඳ ඇලීමක් ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ අවිද්‍යාව නිසා සංඛාරයන්ට බැඳෙනවා. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ එකිනෙකට බැඳුණු ඉච්ඡාවන් කැමැති සමූහයක් එකනකට ඇලී බැඳී යාම කියන ස්වභාවය. එහෙමනම් අන්න සංඛාර පත්‍ය විඥාන මේ සංස්කාර නිසා අපිට දැනෙනවා. දැනෙන ස්වභාවයෙන් තමයි කොහෙටද දැනෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ස්වභාවයට දැනෙනවා මේ සියල්ල. විඥාන පත්‍ය නාම රූපං අන්නේ දැනෙන නිසා අපිට මේ නාම රූප ධර්මතාවය මේ සිතකයි කියන ස්වභාවය අපිට මෙහෙම සකස් වෙනවා. එතනදී නාම රූප පත්‍ය සලආයතන මේ නාම රූප නිසා තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන්නේ මේ සිතකය නිසා තමයි අපිට හේතුපත්යෙන් තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියලා අඳුනාගෙන තියෙන්නේ. එතකොට නාම රූප පත්‍ය සලආයතන කියලා පැහැදිලි කරනවා. එතනින්ම එකටම බැඳෙනවා සලආයතන පත්‍ය පස්සෝ. එහෙනම් මේ සලආයතන කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ටිකේ ඉඳලා තමයි අපිට ස්පර්ශය දැනෙන්නේ. අපිට ඇස කන නාසය දිවකය මනස තිබුණේ නැත්තම් ස්පර්ශ වෙන දෙයක් නැහැ. පස්ස පත්‍ය වේදනා ස්පර්ශයේ හේතුවෙන් තමයි මේ විඳිනේ සකස් වෙන්නේ. එහෙමනම් ස්පර්ශ වෙන දෙයක් තිබුණේ නැත්තම් මේ විඳිනේ අපිට දැනෙන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා. මේ විඳිනේ නිසා තමයි මේ ආශාවන් උපදින්නේ. අන්නේ ඒ තණ්හාව වේදනාවට වින්දනයට තියෙන තණ්හාව තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. අපි පස්සේ තමයි මේක සැපයි දුකයි කියලා හරි මධ්‍යස්ථයි කියලා හරි තාවුරු කරගන්නේ සිත විසින්. එතකොට අන්න ඒ සිතවිලි වල තමයි මේ බැඳි යන්නේ. එතකොට අන්න වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන මේ ආශාව නිසා තමයි අපි දැඩිව ග්‍රහණය කරගෙන බැඳෙන්නේ. දැඩිව බැඳී යන්නේ. එහෙමනම් අන්න එතනදී හොඳට අවබෝධ කරගන්න කල්යනා මිත්‍රේ තණ්හාපච්චය උපාදාන
උපාදාන පත්‍ය භව. තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. මේ උපාදානය කරගෙන මේ ආශාව හින්දා තමයි නැවත භවයකට යම්කිසි කෙනෙක් බැඳෙන්නේ. අන්න ඒක නිසාම හැම මොහොතක් වාසාම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක හඬාවැළපීම් නොසතුට බලවත් සිත් ඇවුලා ආදී නොයෙක් මේ දුක් සමූහයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එන්නේ ඒක තමයි මේ සංසාර ගමන සිද්ධ වෙමින් යන හැටිත් අපේ භාග්‍යවතුන් වහන්සේ මනාව තමන්ගේ මනස ගවේෂණයටපත් කරගෙන අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒක ඒ විදිහටම මමත් කාලයක් තිස්සේ ෆලෝ කරගෙන මේ විදිහට මේ පිළිබඳ ගවේෂණය කරමින් ආවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය වඤ්ඤා මේක වචන වලින් ගන්න එපා. මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප මෙවුවා කල්යාණ මිත්‍රේනි වචන වලින් ගන්න තමයි බැඳෙන ආකාරය එකක් බැඳෙන ආකාරය මේ ඉච්ඡාවන්ට ආසාවන්ට බැඳෙන විදිය. මේක නුවණින් දැක අපි එදිනදා කටයුතු කරගෙන යන්න ඕනේ. අන්න එතකොට අර තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. එහෙනම් එතනින් පැහැදිලි කරන්නේ බුදු පියාණන් මේ මනසේ සංසිද්ධිය දකින විදිය. එතකොට මේක එකට බැඳී ආපු ස්වභාවයක් නිවන පිණිස නම් අපි කරන්න ඕන මොකද්ද? අපි මේ පැහැදිලි කිරීම කරන අවස්ථාවේ පටන් මේ සියලුම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ධර්මතාවයන්ට මේ පංච උපාදානස්කන්ධයට එතන ආශාවෙන් බැඳෙන්නේ නැතුව මේ භවය වැයවීම මේක අද්දක වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. අන්න එතකොට හැම මොහොතක් පාසාම අපිට විරාමයක් තියෙනවා. එතකොට අපිට විරාමයක් තියෙනවා. එතකොට අන්න අපිට අවබෝධ කරගන්න පුළුවන් එක මොහොතකට අපිට අසුරසනකට මේ උපාදානය නිරෝධ වෙන තැන භවය නිරෝධ වෙන බව අත්දකින්න පුළුවන්. එහෙමනම් අපිට මුලින් ඉඳලා යම් කිසි කෙනෙක් මේ මොහොතේ ඉඳන් පෙර නොතිවීම සහ මේ මොහොතේ හට ගැනීමත් එක්කම ඉතිරි නැතුවම නිරුද්ධ වී යාම කියන ස්වභාවය හැම චිත්තක්ෂණයක් පාසාම අත්දකින්න පුළුවන් නම් ක්ෂණයක් පාසාම මනස තුළ හට ගන්නා වූ සියලුම මේ සංකල්ප ලෝකයෙන් අපිට මොහොතකට නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ සංකල්ප ස්වභාවය සංකල්ප ලෝකයේ තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයේ විදිහට පැහැදිලි කරන්නේ සංස්කාර ධර්ම. අන්න එකයි අපිට මේ පැහැදිලි කරන්නේ සියලු සංස්කාර ධර්මයෝම නැසෙන සුළුයි අප්‍රමාදී වෙන්න කියලා. මේක මේ ප්‍රමාද වෙලා කළ යුතු දෙයක් නෙමෙයි කල්යාණ මිත්‍රයනි. මේ මොහොතේ Taman තුලින් දැකලා දැනගෙන අවබෝධ කරගෙන සාක්ෂාත් කළ යුතු ධර්මතාවය. අන්න ඊට පස්සේ අපිට නිරාමිස සෝයකින් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. ඒක තමයි බුදු පියාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදේ පටිලෝම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය අත්දකින්න කියන්නේ. මොකද්ද? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධා. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධಂತಿ. එහෙනම් මේ ධර්මය අවබෝධ කර ගැනීම පිළිබඳව බියපත් වෙන්න එපා කල්යාණ මිත්‍රයනි. මේක නපුරක් කියලා හිතන්න එපා. මේක තමයි අපේ ජීවිතයේ මහාත්ම සැපය. එහෙමනම් මේ ස්කන්ධායතනයගේ පහළවීම මේ දුකක් නම් ඒ සියල්ල නැති යාම මහත් සැපයක් නේද? ඉතින් එතනදී නිරාමස සෝයකට අපිටපත් වෙන්න පුළුවන්. මේ මනස තුළ පහළ වෙන්නා වූ සියලුම රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ස්වභාවය අත්දකින්න. මේවා සියල්ලක්ම සකස් වෙනවා නිරුද්ධ වෙනවා සකස් වෙනවා නිරුද්ධ වෙනවා. මේක ගැන බයක් ඇති ගැනීමක් ඇති වෙන්න ඕනේ නැහැ. ඉතින් එතකොට අන්න මොනවද අපේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රියන්ට බාහිරින් එකතු වෙලා ස්පර්ශයෙන් සකස් වෙන ධර්මතා. අන්න ඇසට වර්ණ රූපය, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කායට ස්පර්ශ රූප, සිතට චිත්ත රූප. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේ ආධ්‍යාත්මික ආයතන 6 සහ බාහිර සබහාල වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප කියන මේවා සියල්ලක්ම මන ධම්ම කියන රූප. මේ ස්පර්ශ හේතු වෙන අවස්ථාවේ තමයි ස්පර්ශය සකස් වෙන අවස්ථාවේ තමයි මේ සමුදය වෙන්නේ. එහෙමනම් මේක ලෝකය පිළිබඳව සමුදය වීමක් සහ සමස්ත ලෝකයටම පොදු ධර්මතාවයක් නිරුද්ධ වීම කියන්නේ. එහෙමනම් මෙන්න මේ ස්වභාවයේ අසුරු සනක් ගහන වේගයෙන් සකස් වීමත් එක්ක ඒෂණය තුළම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ නැවත වෙනස් ස්වභාවයක්.
එහෙනම් මේ පෙර සිටියා කියලා කියන්න බෑ. පෙර සිටිය මොහොත තුලදීම නැවත නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි මේ කතා කරන මොහොත විතරමයි කල්යාණ මිත්‍රයෙනි මේ සමස්ත ලෝකය පිළිබඳ අවබෝධයටපත් වෙන්න පුළුවන් මොහොත විමර්ශනය කරන්න පුළුවන් මොහොත. එහෙනම් ක්ෂණයක් පාසා සකස් වෙනා ක්ෂණයක් පාසා නිරුද්ධ වෙනවා. එහෙනම් මේ ආශ්චර්යමත් වූ අద్భుතවත් වූ උතුම් ධර්මය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් කල්යාණ මිත්‍රයෙනි අන්න ඒ කෙනා සතර අපායෙන් නිදහස් වෙච්ච මාර්ගඵලලාභී කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ධම්මචක්‍රය බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේක ඔබටත් අත්දකින්න පුළුවන්. එන්න ඒ ධර්මතාවය තමයි මේ කල්යාණ මිත්‍ර සදාම් සෙවණින් නිරන්තරයෙන්ම සිහිපත් කරලා දෙන්නේ. මේ ධර්මය අවබෝධ කරගත්තොත් අපි තුල තියෙන අනුවණකම අඥානය දුරු වෙලා ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාවෙන් නුවණින් විමර්ශනය කිරීම පහළ වෙනවා. සාමය සමාදානය සංහිඳියාවටපත් වීම අපිට අත්දකින්න පුළුවන්. අන්න ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍යා කවදාවත් කෙනෙකුට හිංසා කරන්නේ නැහැ. මේ ආර්ය භූමිය තුළ කයේ මරණයක් නෙවෙයි සිතේ මරණය අත්දැකීම තමයි තියෙන්නේ. එhmenan අන්න ඒකෙන්ද මරණ බය ඇති වෙනවා. අපිට මේ ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලුම බයෙන් පැති ගැනීම වලින් නිදහස් වෙනවා. විශ්වාසයෙන් සැකයෙන් නිදහස් වෙනවා. එතකොට අන්න එතන නිවන වහන සියලුම ධර්මතා වලින් අපේ මේ මෝහ ආන්ධකාර මෝහ පටල වලින් බැඳිච්ච මේ මනසේ මලකඩ කෙලෙස් මලකඩ නැති වෙනකොට මේ මනස ප්‍රභාස්වරව බබලෙන්න පටන් ගන්නවා. හරියට අර අන්ධකාරයේ ඉවර වෙලා සූර්යාලෝකයේ වැටෙනකොට මේ ලෝකය මේ ආලෝකමත් වෙනවා වගේ හැම මොහොතක් පාසාම ප්‍රඥාවෙන් නුවණින් සිහියෙන් යුක්තව මේ ලෝකය පිළිබඳ අත්දැකීමටපත් වෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සියල්ල පිළිබඳ අතැමුලසේ අවබෝධ කළා කියලා. ලෝක විදු කියලා කියන්නේ අන්න ඒකයි ලෝකය පිළිබඳ විදු ඇසින් දැකීමේ ඥානයන් පහළ වෙනවා. විශිෂ්ට ඥාන දර්ශනයටපත් වෙනවා. එතකොට අන්න ඒ මොහොතක් පාසා අපිට මේ ජීවිතය පිළිබඳ යථාර්ථය, ලෝකය පිළිබඳ යථාර්ථය, සත්‍ය කියන ස්වභාවය යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. සියලු දෙනාටම මේ උතුම් ධර්ම මාර්ගය තුල ප්‍රතිපත්තිය තුළ පිහිටා කටයුතු කරමින් මේ අමා මහ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිසම ශක්තිය ධෛර්යය ලැබේවා ආශිර්වාද කරනවා.